මොනවද උයන්නේ? ඉතින් ඔයගොල්ලෝ දන්නවා රංජනීස් කිචන් එකෙන් ඇත්තම උයන්නේ රසවත් පෝෂ්‍යදායී ආහාර. ඉතින් අද බලන්න මේක මොකද්ද කියලා. ඒක ඇත්තම වම්බටු ගෙඩියක්. අද වම්බටු මාළුවක් හදන්න යන්නේ. බලමු ඉතින් අපි මේක හදන්නේ කොහොමද කියලා. රැඳී සිටින්න. ඔන්න දැන් බටු ගෙඩිය කපලා තියෙන, තක්කාලි ගෙඩිය කපලා තියෙන, කරපිංචා ලූණු සියලුම දේ තියෙනවා. ඉතින් අපි දැන් ඔන්න බටු ගෙඩිය හදන්න යන්නේ. ඊළඟ පියවර බලා ගන්න. ඔන්න ලූණු කරපිංචා 3-5 දාලා දැන් ඉතින් තෙලට දාලා දැන් තෙල් වලින් මේ හොඳට ටිකක් ටෙම්පරාද් කරනවා. පොල් තෙල දැන් භාවිත කරන්නේ ශ්‍රී ලංකන් පොල් තෙල්. දැන් පාම් ඔයිල් නෙවෙයි. ඉතින් මේක බොහොම රසට තියෙයි කියලා හිතනවා. බලමු ඊළඟ පියවර. දැන් ඉතින් අපි කපාගත් බටු මේකට මිශ්‍ර කරගන්නවා. right ඔන්න දැන් කපාගත් බටු තක්කාලි දැන් දාලා අපි අර තෙපරාගත් මිශ්‍රණයට දැන් කලවම් කරනවා. දැන් ඇත්තම විනාඩි ගණනක් මේක වහලා තියන්න ඕනේ. ඒක තමයි මේක දෙන්නේ. අඩු ගින්දරේ මද ගින්දරේ තැම්බෙන්න තියෙනවා. right මද ගින්දරේ දැන් අපි කපාගත් බටු මිශ්‍රණය වහලා තියෙන්නේ විනාඩි 10කින් විතර බලමු මොකද වෙන්නේ කියලා බටු මිශ්‍රණයට. දැන් බටු මාළුව ඉදෙන අතරේ මම පොල් සම්බෝලයක් හදන්න යන්නේ. පොල් තියෙනවා, ඊට පස්සේ මිරිස් කුඩු වලින් තමයි හදන්නේ. ඒ වගේම දෙහි ගෙඩියක් කපාගෙන තියෙනවා. අඹුල් දාගන්න. ඉතින් බලමු දැන් සම්බෝලයකුත් හදාගමු. ඔව් දැන් ඔයගොල්ලන්ට පේනවා බටු එක ඉදීගෙන එන්නේ. අර ලොකුවට බටු කෑලි දැන් පොඩ්ඩක් ඉදීගෙන එන්නේ. තව ටිකක් ඇත්තම අපිට තියන්න ඕනේ. ආයෙත් අපි බටු එක වහලා තියමු හොඳට ඉදව ගන්න. බටු මාළු ඉදෙන අතරේ මම දැන් පොල් සම්බෝලයක් හදන්න යන්නේ. ලුණු කපා ගත්තා. ඊට පස්සේ පොල් තියෙනවා. ඊට පස්සේ මිරිස් තියෙනවා. ඊට අමතරව මම දෙහි ගෙඩියක් කපා ගත්තා. මේක සම්බෝලයට ඇඹුල් දාන්න. ඉතින් දැන් සම්බෝලය හදාගමු. ඔන්න පොල් සම්බෝලේ හදාගෙන යන්නේ. ලුණු මිරිස් පොල් දාලා ලුණු දාලා පොල් සම්බෝලේ කොටලා තියෙන්නේ. දැන් මම දෙහි දාන්න යනවා. මම ඇත්තම දෙහි දාන්නේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පේනවනේ. දෙහි කෑලි මෙහෙම කීපයක් කපලා පැංගිරිත් එක්කම පොත්තත් එක්කම දානවා. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම පොත්තත් එක්කම කොටා ගන්න. ඒකට ඇත්තම දෙහි සම්බෝලට හොඳ රසයක් එනවා. ඒකෙන් ඕගොල්ලෝ හදලා බලන්න මේ විදිහට. දෙහි මිහි කන්න ඕනේ නැහැ. පොඩි තීරු ටිකක් කපලා මෙහෙම සම්බෝලට දාන්න. දාලා කොටන්න. ඊට අමතරව සමහරවිට මම හිතන්නේ වංගෙඩිය පාවිච්චි කරන්නේ පොඩි පෑන් එකක්ම තමයි පාවිච්චි කරන්නේ සම්බෝල කොටන්න. එක ලේසි ඉහිරෙන්නේ නැහැ. ආරක්ෂිතයි. ඉතින් ගොඩක් කොටන්න නැහැ. ඉතින් බලමු. දැන් දාන්න ඕනේ එතෙම උම්මලකටත් මේකට දා ගන්න ඕනේ. හරි. දැන් ඔන්න අපි සම්බෝලේ හදලා ඉවරයි. තාම දෙහි කෑලි හැමම තියෙනවා. දෙහි කෑලි ඔන්න කන්නත් පුළුවන්. රසයි. ඊට අමතරව අපි දාමු දැන් බටු මාළුව. එතන බටු මාළුවත් මේ වෙනකොට හැදිලා ඉවරයි. දැන් අපිට බටු මාළුවයි සම්බෝලේ සමග රොටි කන්න පුළුවන්. අපි කොහොමද බලමු දැන් කාලත් මේක රසවත් ආහාරයක් වෙයි. ඉතින් ඔබත් රංජනීස් කිචන් සමග එක්වන්න රසවත් ගුණවත් ආහාර සඳහා. ඉතින් ඔබට සුබ දවසක්.